මේ වගේ බුක්කල්ලදී තියාගෙන අපි තෙල් ටිකක් දාගෙන තෙල් ටික හොඳට රත් කරගමු. තෙල් ටික රත් වෙනකොට මම මුලින්ම කරන්නේ රත් ලුණු ටික දාගෙන රත් ලුණු ටික හොඳට රන්වන් පාටට අපි හොඳ ස්ටිම් ප්‍රාද කරමු. මෙන්න මේක ටෙම්පරේචර් එක වෙනකොට මම මේකට එක් කරගන්න මුලින්ම ඉඟුරු ඒත් එක්කම සුදු ලුණු මේ ටික එකතු කරගන්න. මෙහෙම හොඳට කලවම් කරගන්න. මේ ඉඟුරු සුදු ලුණු ටික සුවඳ එනකම් පොඩි වෙලාවක ටෙම්පරේචර් කරමු. ඊට පස්සේ අපි මේකට හතු ටික දාගෙන හතු ටික හදාගමු. මේ විදිහට රුදුරුම් ටික ටෙම්පරේචර් වුණාට පස්සේ මම මේකට එකතු කරගෙන ඊනේ ටික දාගත්තා. oyster mushroom 600ක් දාලා තියෙනවා. මම 600 ගන්න. ඊනේ කැරිය වලට ඉලාගෙන තියෙනවා. ඊට පස්සේ මේ හොඳට ලුණු ටික හොඳට කලවම් කරගන්න. අපි මේක ඊනේ වහගෙන කරමු. හොඳට උයා ගන්න ඕනේ මේ හතු වල තියෙන වතුර ටික. ඉඳලා හොඳට ටෙම්පරේචර් දැන් ඕකෙම තියෙනවා සමහර හොඳට දැන් රන් පාට වෙන සමහර හතු කෑලි මෙන්න මේ ගණන් කාවට පස්සේ මම මේකට එකතු කරගන්න කෑලි මිරිස් ගම් මිරිස් ලුණු ඒත් එක්කම oyster sauce ඒකට ටික කරගෙන මේක මෙහෙම හොඳට කලවම් කරගෙන දැන් මම ගින්දර ටික වැඩි කරගන්නවා හොත කලවම් කරගෙන මේක හොඳට තව ටිකක් අපි අර වතුර ගතිය හිඳලා පොඩ්ඩක් රන්වන් පාට වෙනවා ටෙම්පරේචර් එක oyster sauce දාගෙන විනාඩි දෙකක් තුනක් වැඩි කිව්වොත් පොඩ්ඩක් අර මස්රූම් ටික පොඩ්ඩක් බැද ගන්නවා විදිහට පොඩ්ඩක් බැදගත්තට පස්සේ දැන් ඕන වෙනවා දැන් සෑන් හැදිලා තියෙනවා දැන් මෙන්න ඉගෙන ආවට පස්සේ මම මේකට එකතු කරගන්නවා පෙති කපාගත්ත හීනේ පෙති කපාගත්ත මාළු මික්ස් කරන දෙක පොඩ්ඩක් අර මේ පොඩි සාරක් දෙන්න ඒ වගේම අර ලස්සන පාටකුත් එනවා දැන් එකතු කරගෙන දැන් මම එකතු කරගන්නවා බත් ග්‍රෑම් 250 බත් ටික එකතු කරගෙන මේක හොඳට මෙහෙම කලවම් කරගෙන මෙහෙම හොඳට බත් ටික එකතු කරගෙන වැඩි ගින්දර මේක කලවම් කරලා පොඩ්ඩක් ෆ්‍රයි කරනවා මස්රූම් මේක මස් වගේ හැදෙනකොට මේක අමුතුම රසක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. දැන් අපි හොඳට විනාඩි 3ක් විතර වැඩි ගින්දරේ බත් ටිකක් දාගෙන fry කරගත්තා. දැන් අපේ මස්රූම් රයිස් එක දැස්ති. ඉතින් මෙන්න මේ විදිහට තමයි රසවත් විදිහට මස්රූම් රයිස් එක හදාගන්න. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. නැවත වීඩියෝ එකකින් ආවම විතර ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.